Hello friends, welcome back to another gameplay on something. අද play කරන්න chill climb racing කියන සුපිරිම game එකයි. ඉතින් අපි වැඩි කතා නොකර game එකට යමු. ඉතින් මේකේ මම වාහන ගොඩක් අරන් තියෙනවා. අපි ඉක්මනට මම ගත්ත අන්තිම වාහනේට යමු. අලුත් map එකකුත් ගන්න ඕනේ. ඉතින් ඉක්මනට යමු. මං අන්තිමට ගත්තේ නිකන් අර අවදින ස්ක්‍රේව් අයිපික්මන්ට ගේම එක ගහගන්න බලමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකේ හට්ටා වගේ එකක් තියෙනවා. ඒකෙන් තමයි වාහනේ ඉස්සරහට යන්නේ. ඉතින් මේක ටිකක් අමාරුයි. මොකද මේක හිමින්ට යන හින්දා අපිට බර ගානක් හොයන්න බෑ. අපි මූන් එකේ try කරලා බලමු. ඒ හින්දා කොහොම හරි මේක හැප්පෙන්න බලමුකෝ. මම බ්‍රේක් කරලා නැහැ කීයටවත්. හැප්පෙන්න try කරන්නේ මම. ඔය තෙල් ගන්න එපා. අයියෝ තෙල් ගත්තනේ අපි තෙල් ඉරන් හිටමු friends. මම අලුතින් ජීප් එකක් ගත්තා. ඒක ඔයගලන්ට පෙන්නන්න ඕනි ඒක. ඉන්නකෝ මම පෙන්නන්නම්. අරම්ම පෙන්නන්නකෝ. පොඩ්ඩක් ඉන්න. තාම ඉවරුන්නේ නෑ friends. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. හරි යාළුවනේ තෙල් ඉවරුණානේ. අර ඒක යන්න පුළුවන්. ටික දුරයි හැබැයි. අපි මේක දෙසිය ටිකක් කමන්නේ. හොඳයි සැලින් හොඳ නෑ නේද? මේක නේද යන්න දෙන්නවා කිව්වේ. අපි මේකේ ගැරීජ් වෙන එකක්. අපිට වෙන වාහන ගන්න බෑ. දැන් මේකේ යන්නේ සුපිරි වාහනයක්. ඉතින් වන්ඩම් එක මට උනේ රුපියල් 10යි දුවේ. මං හිතන්නේ නොමිලේ දුන්නේ එක වෙන්න තියෙයි. ගොඩක් වාහන මම මේක දින්නනේ. මේ මැප් එක මං ගත්තද කියලා හිතා ගන්න බෑ. ගන්න තිනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ මැප් එක නම් හොඳයි. මං අලුත් මැප් එකක් ගන්න තමයි ඉතින් ඉන්නේ. 75000ක් විතර එකතු කරලා බලමු අලුත් මැප් එකක් ගන්න පුළුවන් වේද කියලා. යකා මෑනුත් දාලා තිබ්බා මේකේ කොටස් දෙකක්. ඉතින් මම මෙයාට වඩා වාහන නම් ගත්තා. එයාත් ඉස්සරහට වීඩියෝ දායි. ඉතින් එයා හොර ටේල් එක දෙක දැම්මා. මම එක බැලුවා. අපි ඒජ් එක වෙනස් කරමු. ස්ට්‍රෙච් මේක හොඳයි නේ. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි බීච් එක යන්නේ. මන්ට යමු. යකා මෑන් මේවා කළා තියෙනවද දන්නේ නැහැ. ඉතින් යකා මෑන් මේවා කළා නැත්නම් ඉතින් මේ වීඩියෝ එක බලුවොත් ඉතින් යා කරාගෙන ඉතින් මම හිතනවා මන්ට අපි අලුත් මැප් එකක් ගන්න යන් ඊට කලින් ඉතින් දිනන්න ඕනේ. යා හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ කියන ලේසිර වැටෙන්නේ නැති වෙයි. මගේ තා බර වණ්ඩියක් තියෙනවා. ඒක අර යකාන් මංජුවේ මේ පාට් දෙකක් දැම්ම කියලා දෙවෙනි පාට් එකේ අන්තිමට ගත්ත වාහනේත් මාගාව තියෙනවා. ඊට පස්සේ ගත්ත වාහනත් තාත් තියෙනවා මාගාව. ඉතින් මේක තමයි අන්තිමටම ගත්ත වාහනේ. දැන්ට 40000 ගණනක් එකතු වෙලා තිනවා. ඉතින් මොකක් හරි කරන්න බලමු. මොන හරි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු. අලුත් මැප් එකක් ගන්න තමයි ඉතින් ඉන්නේ. ඔන්න ලක්ෂ 100ක් විතර આવත් අලුත් මැප් එකක් ගන්නවා. ෂුවර්. ඔන්න ලක්ෂ 200ක් විතර හම්බුනත් මේකේ. බීච් එකේ තාම වැටුණා නෑ. වැටෙන්නේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. හොඳයි. වෙන්න කියනකොටම වෙන්නනේ. සෙල් එකක් ගන්න බැරුණා. ඒ පින්තුරෙන් හම්බුන්නේ මොකද මේ වාහනේට අන්තිමට වෙලා වගේ නෑනේ. අයියෝ යාළුවනේ කමර්ෂල් බ්‍රේක් එක කමන්න ඉතින් අපි ඒක ඉක්මනට මිස් කරගමු. කමර්ෂල් බ්‍රේක් ඕනිමනේ. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි අයින් කරගත්තා. දෙපා කමර්ෂල් බ්‍රේක් hard time friends. ඉතින් friends මම වෙලාවේ හිතනවා wifi off කරන්න. මොකද එතකොට ඇඩ් වෙන්නේ නෑනේ. chat down ඕගලන්ට පෙන්නන්න බෑනේ.
ස්ටේජ් වෙනස් කරමු. වෙන ස්ටේජ් නැත්ද? අපි ස්ටේජ් එක වෙනස්. ස්ටේජ් එක බීට් එක හොඳයි. අපි ගෑරේජ් එක වෙනස් කරමු. මේ කියන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වහන හොඳයි. වාහනයක ඉතින් මේකත් ගිහිල්ලා බලමු වාහනේ වண்டிය මුහුද යනවාද කියලා ගැම්මට. නගමන් තමයි තියන්නේ. අපිට තව මිස් වුණා ට්‍රැක්ටර් එකක් වගේ එකක්. ඒකත් ගමු ඉතින්. එකක්වත් මිස් කරගන්න ඕන නැහැ. අර ප්ලේන් එක වගේ එකක් නම් 80 ගන්නත් ඔක දෙන එක මම ඒකත් ගන්න බලාපොරොත්තු වෙනවා. මං අර මේ අර මෙලෝ අර හදන්න නැති ට්‍රැක්ටර් එකක් තින්න තමයි මේ මගේ සල්ලි නැති වුණේ. නැත්තම් මට තිබ්බා ලක්ෂ 3 කීයක්ද 300 ගණන් තිබ්බා. මට ලක්ෂ 300 ගණන් තිබ්බා. මම මේකේ තව දෙක කොටසක් දාන්න හිතන් ඉන්නවා. ඔව් දකින්න ඇති ඒක එයා ටයිම් එකක්. ඒක නම් මට එයා ටයිම් එක කරගන්න බැරුණා. ඉක්මනට බ්‍රේක් කරන්න බැරුණා. ඉතින් මම මේක විනාඩි 10ක් විතර තමයි උරන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ස්ටේජ් එකේ ගිහලා බලමු. ගත්තු ගමම බෙල්ල කඩා ගන්න හැදුවා ඉතින්. ඊට සැලෙන්නේ එයා බිග් එයා ටයිම් normal එයා ටයිම් එක නම් අයියෝ හොම්බ තලා ගත්තා නේද? ඉතින් යාළුවනේ මං කිව්වනේ විනාඩි 10ක් විතර තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එහෙනම් අපි ඉක්මනට මේකෙන් බෑක් වෙලා මං අර වාහනේ පෙන්නනවා. මේ තියෙන බඩු මේක මේ චැලෙන්ජ් එකක් තියෙනවා. ගිහිල්ලා බලමු. ඔන්න චැලෙන්ජ් එක ෆ්‍රෙන්ඩ්ස්. මන්ට ගියා ඔය වෙන්න හොරේ ඔන්න බර වාහනයක් නම් මේක හොඳට මිස් වෙනවා. මේක මහලුකු බර නෑනේ. ගියා ඕ නන්දු වැඩ ඕනේද මොනවද එපා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද දන්නේ නැති පාටක් තියෙනවා. මොකද කරන්නේ වට්ටුඩු තෙලිුරා ෂික් ලයිට් එක අදලා තියෙන ඉස්සරහ තියාගන්න. ස්ටාර්ට්. ඒ මොකක්ද මේ ෆ්‍රෙන්ඩ්ස් එක යන්න බෑ. වාහන වල යද්දි ඒවා රෙකෝඩ් කරලා දැන්නේ හොඳ. අපෝ යමු. අපි මූන් එකේ try කරලා බලමු. මේ කැම මූනේ මේ උඩ පන්නලා සල්ලි වෙන ඉඳලා තමයි තියෙන්නේ. යමුකෝ. මේකේ උඩින් ගිහලා සල්ලි වෙනවා. මොන බලන්නකෝ බුරුද කියලා. අර ඉන්සෙන් එයාටයි. තරුණානේ ඔළුව. මගේ මම වෙනවා අවදානයකදී ඉතින් ඒක මම ඔළුව තල්නේ ඉතින්. අපි ආපහු ගහමු. මොකද්ද ඉතින් ෆර්ස්ට් දැක්කනේ මේක පන්නල සල්ලි වෙනවා. හරි. ඒ හින්දා අපිට මේ බිම තියෙන සල්ලි පාඩු වුණාට කමන්නේ. දැන් 411ක් තියෙනවා. මේක තේ සිස්ටම් එක නම් හොඳයි. මොකද එහෙම තේ දිනනකොට අම්මට බෑක් ෆ්ලිප් එකක්ද? ඔව් බ්ලැක් එක ෆ්ලිප් එක. එතනට මට දුන්නනේ 1000ක්ද ඔය. කමන්නේ ඒක හොඳයි. ගත්තා ෆ්‍රෙන්ඩ්ස් තේර. දැක්කනේ තමයි 7000ක් හම්බුණා. සුපිරි වාහන මේවා. දැක්කනේ එතනම ලක්ෂ ගාණක්.
මෙතන මහ ලොකුට ෆ්ලිප් ගහන්න වෙන්නේ මොකද තෙල් ඉවරයි. දැන් තෙල් එක ගන්න තමයි මම හිතන් ඉන්නේ. ඒවා කැත වැඩ. කන්නේ ෆොටෝ එකේ ගතියක් තියෙනවා. අයින් කරන්න. guys ini විනාඩි 10 නම් පහුණා. කොන්නේ. අපි අර අලුත් වාහනේ පොඩ්ඩක් කියමු. මොකද්ද මේ රෙඩි කියලා අහලා තියෙන්නේ. කොන්නේ. get coins. coins ඒවා ඉතින් කිතන start. මූන් එක try කරලා බලමු මේ රෙඩි කියලා අහලා තිබුණේ ඉතින් මං ගියා. මූන් එක කොහොමද කාර් යන්නේ අපි බලමු. මේක නම් ඉස්සෙන්නේ අර ජීප් එක වගේ. ඉස්සනවා. පොඩි ඒවා ඉස්සෙන්නේ අර තියෙනවානේ. මේක ෂොක්ස් වැඩි කරොත් නම් ඉතින් යනවා. බලලා තමයි ගන්න ඉතින්. වැඩින් අලුත් මූන් එකක් ගත්තම හරිනේ. ෆ්‍රෙස් මම මේකෙන් අලුත් මූන් එකක් ගන්නවා. ඊට අපි කොන්ද තලා ගමු අලුත් මූන් එකක් ගන්න. ඔව්. මං හිතලා මේක කරේ. ෆ්ලිප් එකක් තුනා. ෆ්ලිප් එක වෙලා ටික උතුරා යද්දිද නේ. ඒක මම කැත වැඩේනේ. ෆ්ලිප් එක ෆෝන් නේ. හැබැයි සල්ලි ටිකක් වෙනවා. නෑ තාම නෑ. මැප් එකක් කීයේ මේකට සාධාරණයෙන් කරන්න පුළුවන් මැප් එක කරන් තියන්නේ. ඒක විතරයි. මොකද කඩයක් අස්සර යන්නේ මේකක් කරන්නේ. මේක කල්පම අයියෝ සල්ලි වගේ දුන්නම් නරක නැද්ද? ගම්මත් තමයි friends. අපි හැම වෙනකන් කියනවා කොයි වාහනේද සෙට් වෙන්නේ මේ පාරට කියලා. අතර හරිනේ. මම බ්‍රේක් අල්ලන්නේ වැටෙන කිව්වොත් වැටෙන්න දෙනවම තමයි. ඉත බලමු කොයි වාහනේද තේරෙන්නේ කියලා. මේක තේරෙයිද? මේක තේරෙන්නේ නැහැ friends දැක්කනේ. මම බ්‍රේක් ඇල්ලුවේ නැහැ. අනේ කාටවත් ෂෙයා කරන්න ඕනේ. වෙන වෙහිකල් එකක් මොකද තින්නේ අපේ මොටර් රේස් බයික්. මොකද දන්නේ? බලමු මේකවත් සෙට්ද කියලා. කරා හැබැයි නීඩ් එකට යනවා. මම බ්‍රේක් අල්ලන්නේ නැහැ. වැටෙනම තමයි. ඒක සෙට් නෑ. ගම් බයික් එකේ මිනිස්සේ නිදාගෙන වගේ. මොන්ස්ටර් ට්‍රක් එක කරමු. ඒක නම් ටික පාටයි. යඩා පාට එකක් තියෙනවා මම ගලන පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්නකෝ. මම පොලිස් වාහනයකුත් ගත්තා. තාම යනක මම තමයි ඉන්නේ. ඕ යාළුවනේ පුංචි පහේ මැෂින් එක ඔන් කරාපහු මොනා කරන්නද? තාරින් රෙකෝඩ් එක ගෙන නවත්තන්න වෙනවා. ඉතින් පුංචි පහේ මැෂින් එක ඔන් කරානේ. ඉතින් මේකේ පාර්ට් 2 එකකුත් ඔන්නම් වීඩියෝ එකක් මේ කියන්නේ කමෙන්ට් එකක් දාන්න යන්න. ලයික් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් පුළුවන් නැති යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේකේ පාර්ට් 2 එක ඕන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද පාට ඉවරයි. ඉතින් එනවා ඉතින් හොම්බ තලා ගත්තා.